දැන් බලන්න යන්නේ සබ්මැරින් දෙකක් කම්පෙයාර් කරලා. කඩවල් දෙකකින් ගත්ත සබ්මැරින් දෙකක් තමයි මේ තියෙන්නේ. එකක් අපි ගත්තේ කොළොන්නාව ඩැඩි බිරියානි එකෙන්, අනිත් එක අපි ගත්තේ නූල්ස් ෆුඩ්ස් එකෙන්. ඒක තියෙන්නේ දෙමටගොඩ පාරේ. අපි දැන් බලමු මේ සබ්මැරින් දෙක අපි රිව්යු එකක් දෙන්න ඇවිල්ලා තියෙන්නේ කවුරුත් ආව නැති ලොකේෂන් එකක් තමයි පෝට් සිටියේ පාලම යට. ඒකත් එක්ක මේ මෙතන ලස්සන පොට්ටයක් තියෙනවා. ඒක උඩ තට්ටු ගිහිල්ලා තමයි අපි රිව්යු එක දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඔයාලට අපි කියන්නම් මේ දෙකෙන් මේකද හොඳ මේකද හොඳ කියලා. ගිහිල්ලා බලමු එන්නේ. ගයිස් මම ඔයාලට පෙන්නන්න යන්නේ දැන් මේ සබ්මැරින් එකේම මේ සබ්මැරින් එක අපිට ගියේ රුපියල් 500ක් වගේ මුදලක්. මේ සබ්මැරින් එක ගන්න අපිට ගියා රුපියල් 750ක් වගේ මුදලක්. දෙකම crispy සබ්මැරින්. නූල්ස් ෆුඩ් එකේ සබ්මැරින් එක ගොඩක් ලොකුයි. අනිත් එක මේක ඇත්තට ලොකුවක් නැහැ. ඒකට මේ ගාන හැටියට බැලුවොත් මේක අවුලක් නැහැ කියමුකෝ. අනිත් එක මෙයාලගේ ඉල්ලලා තිබ්බේ අපි මෙක්සිකන් චිකන් සබ්මැරින් එකක්. එයාලා දීලා තියෙන්නේ බාබිකියු චිකන් සබ්මැරින්. කරන්න දෙයක් නැහැ ගයිස්. අපිට දැන් දැන් කරන්න වෙනවා. මෙයාලගේ නූල්ස් ෆුඩ් බාබිකියු. මෙයාලා සබ්මැරින් එකේ චීස් දාලා තියෙනවා. මෙයාලගේ පෝෂන් එක ක්වොලිටියටම හදලා තියෙනවා. මෙන්න මේ මම මෙයාලගේ පෝෂන් එක එන්නේ ක්වොලිටියටම චිකන් ටික දාලා next level එකට හදලා තියෙනවා. අපි මෙයාලගෙත් බලමු. අපේ ඩැඩි එකේ මේකේ මම හිතන තරමට එච්චර ක්වොලිටියක් නැහැ. එහෙම බැලුවොත් එහෙම නූල්ස් ෆුඩ් එකේ සබ්මැරින් එක සුපිරි කියන තත්ත්වය තමයි එන්නේ. පෙනුමෙන් බැලුවොත් එහෙම. අපි බලමු රිවිව් කරලා දැන් මේකද රහ ඒකද රහ කියලා. දැන් මුලින්ම කන්න යන්නේ නූල්ස් ෆුඩ් ලගේ සබ්මැරින් එක. සුපිරියම් තියෙනවා. එයාලගේ ගන්න ගානට වටිනාකමක් දෙන විදිහටම මස් කෑලිත් දාලා තියෙනවා. නියමටම හදලා තියෙනවා. එයාගේ ඇත්තටම වැලියු එකක් දෙන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි මේක. ඊළඟට ගමු අපේ ඩැඩි බිරියානි එකේ දෙන සබ්මැරින් එක. බාබිකියු සබ්මැරින් එක. මේක නම් ඇත්තටම කිව්වොත් මට එච්චරම ෆීල් එකක් දැනෙන්නේ නැහැ මේක. එච්චරම මේ ගානට වටිනවා කියලා කියන්න බෑ. මොකද මේකත් එක්කම බැලුවොත් එහෙනම් මට ඇත්තටම මේක රහයි. නූල්ස් එක එයාලගේ අයිටම් එක ඇත්තටම ක්වොලිටියටම තියෙනවා. රුපියල් 750ක් වුණාට එයාලා හොඳම වටිනාකමක් දීලා දෙනවා මේකට. මේක ඇවිල්ලා බජට් එකක් වුණාට මේක රෙසිපියත් එච්චර ක්වොලිටියක් නැහැ. රේටින් එක මේක 10න් 10ම දෙන්න පුළුවන් මේකට. මේකට නම් දෙන්න පුළුවන් මට 10න් 7ක් විතර.